අයිබෝන් ඔන්න ඔයාලට අද සුපිරියක් කරලා දෙනවා. මේකේ නම ඔයාලට අන්තිමට දැනගන්න පුළුවන්. මුලින්ම මම කියලා දෙන්නම් මේකේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඔයාලගේ normal Gmail එකයි සහ ඔයාලට තියෙන password එකයි මතක තියෙන password එක ගන්න ඕනේ. හරි ඒකත් කරුවා. ඊට පස්සේ ඔයාලට මේක normal මේකේ රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. මේකේ ඔයාලගේ මේල් එකට කෝඩ් එකක් එනවා. හරි ඒ කෝඩ් එක ඔයාලා ඒ කෝඩ් එක කියන්නේ ලින්ක් එකක් එන්නේ. ඒක ඔයාලට මේ ඒ ලින්ක් එක කියලා කන්ෆර්ම් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට වෙන්න මේ වගේ මුලින්ම දෙනවා ඩේලි අපිට ෆ්‍රී හම්බෙන බෝනස් එකක්. ඒ කියන්නේ මේක හැදුවට ඒ කියන්නේ account එක හැදුවට ඔයාලට 100ක් හම්බ වෙනවා. හරි ඊට පස්සේ මේකේ daily bonus කියලා වෙනම page එකක් තියෙනවා. ඉතින් ඔක daily ඔයාලට bonus එක 25ක් points හම්බ වෙනවා. හරි ඊට පස්සේ ඔයාලා මේ දවසකට lucky spin ඔයාලට 10ක් හම්බ වෙනවා. දැන් ඔයා එකක් කරකව මුලින්ම වීඩියෝ එක පටන් ගත්ත වෙලාවෙම ඒ 10න් ඔයාලට මෙතන points සෑහෙන ගොඩක් හොයාගන්න පුළුවන්. හරි දැනට මම 155ක් හොයලා තියෙනවා. අපිත් ඒක දැන් මේ වීඩියෝ එකේ විදිහටම මේකේ වීඩියෝ එක වෙනකම්ම ඔයාලා ඉස්සරහට රැඳිලා ඉඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. මම මේ වීඩියෝ මේක ටික පොඩ්ඩක් ස්පීඩ් ඉක්මනට කරකවලා යන්න. මොකද තවත් වෙලාවකට බලාගෙන වෙන හින්දා. මොකද සහ වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා මම මේක සාමාන්‍ය විනාඩි 3ක් හෝ විනාඩි 4ක් ඇතුළත මේ වීඩියෝ එක ඉවර කරන්න තමයි බලාගෙන ඉන්නේ. හරි 190යි. තව එකක් කියන්න ඕනේ මෙයාලගේ ඇඩ් ප්ලේ වෙනවා. හරි මේ ඇඩ් ප්ලේ වෙන එක නැති කරගන්න බෑ අපිට. මොකද මෙයාලගේ ඔය ගොඩක් earning site වල ads වලින් තමයි මේ අපිට වැඩක් කරගන්න පුළුවන්. හරි remaining spins one කියන්නේ අල්ලා final spin එක මම හිතන්නේ ආයේ නැද්ද. හරි ආයේ නැහැ ස්පින් එකක්වත්. ඊට පස්සේ jigsaw puzzle එකක් තියෙනවා. හරිද ඊට පස්සේ මේකේ අපි මුලින්ම easy දාමු. ඊට පස්සේ මේ puzzle එක හරියට පිළිවෙලට හදන්න ඕනේ. හරි මේ කොහොමද පිළිවෙලට හදන්නේ අපි ගමු ඉස්සලාම මුලින්ම තියෙන එක්කෙනා ගමු. සෑහෙන අමාරුයි. ඒ නිසා අපි කාර් එක ගමුද? කාර් එක ගත්තොත් ඊට වඩා අමාරු වේද? මේක රෝද යන්නේ රෝද කියලා නම් මේ හරි දීපුවා දැක්කා නෑනේ. ඊට තමයි මේ වගේ හරි puzzle මේක කරන්න තියෙන්නේ. ඒක පට්ට easy. හරි ඉස්සරහම මෙන්න ඔක්කොම පහළට දාගත්තා නම් ඔයාලට මේ puzzle එක ලේසියෙන් මේ හදාගන්න පුළුවන්. නේද? කිසි ප්‍රශ්නයක් නෑ. එක පාට වුණා එක පැත්තෙන් තියාගන්න වෙන මේ වගේ ලස්සනට ඔයාලට puzzle එක පිළිවෙලකට හදාගන්න පුළුවන්. යන්නේ විදිහට එකින් එක ඒ කියන්නේ පාට පිළිවෙලට හරි මේ තියෙන ඩිසයින් පිළිවෙලට හරි ඔයාලා මේක අරගෙන පැත්තකින් තියාගත්තා නම් මේක පිළිවෙලට ඔයාලට හදාගන්න පුළුවන් මේ ෆොටෝ එකේ තියෙන විදිහට. හරි මේක මාර්වල් ලේසිව තියෙනවා. හරි මේ අමාරුයි වань මේ කොට ලේසිව තියෙනවා මේකේ තව. මෙන්න මේක මාර්වල් ලේසි. හරි අනේ විදිහට ඔයාලට ගන්න මේ හાર્ඩ් එක දොර ගන්න පුළුවන් ඔයාලට. හાર્ඩ් එකේ සෑහෙන අමාරුයි. හැබැයි මෙයාලා දෙන පොයින්ට්ස් ගන්න ගොඩක් වැඩි. හරි ඊට පස්සේ word search මේක අපිට තියෙන්නේ මේ අකුරු හදන්න වෙන්න ඕනේ. බලමු හරි මේ වගේ settings වලට අපි මේ අකුරු size එක නම් වෙනස් කරගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට අපිට අකුරු හදාලා දෙන්නේ
කියන්නේ 3T ඔන්න ඔය වගේ. හරි වචන අපිට හදලා මෙයාලට ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මෙයාලා දෙනවා අපිට ඔකට හරියන පොයින්ට් සෙට් එක challenge C ඔකට කොහෙද තියෙන්නේ? C ඔකට හොයන්න නැද්ද? C හරි මේ වගේ ඔයාලට ගන්න තියෙනවා. ඔන්න ඊට පස්සේ තව එකක් තියෙනවා මේ dot search කියලා එකක්. මේකෙත් ඔයාලට ලස්සනට ෆිල් කරන්න තියෙන්නේ. මෙන්න මේ වගේ එන්නේ නැති වෙන්න. ඔයාලා මේක කරන්න තියෙන්නේ. හරි ඊට පස්සේ මෙතන තියෙනවා ඩොට් මේ තියෙන්නේ ඩොස් ට්‍රීබෝන් කියලා. හරි මේක නෝමල් මූඩ් එක දාලා අපි බලමු මේක මොකද කරන්නේ. චීට් ලෙෆ්ට් කියන්නේ අපිට මෙයාලා අවස්ථා තුනක් දෙනවා. ඩබල් කලර් එක්ස්ප්ලෝරර් මූව් 20 කියන 20 පාරක් මෙයාලා මූව් කරන්න දෙනවා අපිට මෙවුවා. මොකද කරන්න තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු මේක. හරි මේකත් ඔයාලට ප්ලේ කරලා ගානක් හොයාගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා මේ මගේ මේ ඔයාලගේ රෙෆරල් කෝඩ් එකක් තියෙනවා මේකේ. ඒ රෙෆරල් කෝඩ් එකෙන් ඔයාලා යාළුවෙක් මේව කරාම ඔයාලට එතනනොත් රෙෆරල් බෝනසක් හම්බ වෙනවා. හරි දැන් අපි යමු මේක රීඩීම් කරන තැනට. මේක රීඩීම් කරන්න පුළුවන් PayPal වලින් USDT 5 ඉඳන්. මේකේ USD 5ක් කියන්නේ coins 50000ක්. අපි ගාව coins 215යි තියෙන්නේ. මේකේ easy coins මේකේ හොයාගන්නවා නම් පාරම easy coins 50000ක් කියන්නේ මේ jigsaw puzzle එකයි ආයේ මේ word search කියන එකයි. හරි මේ හරියට කරොත් එහෙම මම හිතන්නේ දවස් 4ක් යන්නෙත් නෑ. ඔය දවස් 3කින් වගේ අපිට මේ කියන්නේ ඒ දෙක විතරක් කරලා හරි ඒ දෙක මම හිතන්නේ ගේම්ස් 5ක් ප්ලේ කරන්න ඕනේ මේ ඩොට්ස් ගේම් එකෙත්. ඊට පස්සේ අපි මේ වචන සර්ච් කරනවා කියන එකෙත් දෙකක් ප්ලේ කරන්න ඕනේ දවසකට. ඊට පස්සේ ජිග්සව් ගැන එකක් ප්ලේ කරාම හරි ඇති. හරිද මේ මේකත් දෙකක් තමයි ප්ලේ කරන්න. මේකෙත් ගොඩක් හම්බ වෙනවා. හරිද මේ අනේ ප්ලේ කරලා අපිට සාමාන්‍යයෙන් උපරිම වුණොත් එහෙම එක වන් ඩේ වලින් මේ ඩොලර් 5 හොයාගන්න ලේසි. නැත්තම් ඉතින් ඔයාලට දවස් 3ක් ඇතුළත සාමාන්‍යයෙන් අඩුම හොයාගන්න පුළුවන් ඩොලර් 5. හරිද මෙහෙම කරලා ඒක PayPal වලට ඔයාලගේ විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. PayPal නැති අයට විත්ඩ්‍රෝ කරලා දෙනවා. හැබැයි මිනිමම් ඩොලර් 10 ඩොලර් 5 විත්ඩ්‍රෝ කරලා දෙන්නේ නැහැ. ඩොලර් 10 මිනිමම් විත්ඩ්‍රෝ කරලා දෙනවා. එහෙම විත්ඩ්‍රෝ කරලා දෙන්න අවශ්‍ය අය ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න කමෙන්ට් එකේ මම නම්බර් එක දෙන්නම්. අන්න එතනින් ඔයාලගේ විත්ඩ්‍රෝ එක ගන්න පුළුවන්. හරි එහෙනම් මේ වගේ තවත් සුපිරිම වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.